දැන් ඩුබායි ඇවිල්ලා ඔයා ඉන්නේ කොහෙද? එතකොට ඔයාට ඉන්න තැනක් හොයාගන්න අමාරු වෙයිද? මෙහෙ ඇවිල්ලා ඔයා කන්නේ බොන්නේ කොහොමද? ඔයාට කැම බීම වලට කොච්චර වියදමක් යයිද? එතකොට ජොබ් හොයාගන්න ඔයාට එහෙට මෙහෙට යන්න ට්‍රාන්ස්පෝර්ට් වලට කොච්චරක් වියදම් කරන්න වෙයිද? මේ ගැන බජට් එකක් ඔයා හදාගන්න ඕනි. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ දේවලුත් ඔයා දැනගන්න ඕනේ දේවල්. Hello guys, welcome back to Jay's Love Journey. අපේ YouTube channel එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අපි මේ වීඩියෝ එක අරන් එන්න කලින් මේ වීඩියෝ එකටම සම්බන්ධ තවත් එක් වීඩියෝ එකක් මීට කලින් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. මොකද ඒකයි මේකයි එකට සම්බන්ධයි මේ ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටස. අපි මේ වීඩියෝ දෙක පුරාවටම කතා කරන්නේ ඩුබායි එන්න ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ කොහොමද? එතකොට විසිට් වීසා එකක් ඔයා ඇප්ලයි කරන්න ඕනේ කොහොමද? එතකොට ඔයා එයාපෝට් එකේදී මුණ දෙන්න ඕනේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ පළවෙනි කොටසත් බලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකේ link එක අපේ description එකේ දාලා තියෙනවා. හරි. දැන් අපි බලමු ඔයා මේ ඩුබායි වලට ඇවිල්ලා ඉන්න තැනක් හොයාගන්න කොහොමද කියලා. හැබැයි යාළුවනේ මම ඩුබායි කියලා කිව්වට ඔයා තමයි තීරණය කරන්න ඕනේ. හෝ ඔයාව ගයිඩ් කරන කෙනා තමයි තීරණය කරන්න ඕනි. ඔයා මේ UAE වල එන්නේ ඩුබායි වලටද, ෂාර්ජා වලටද, අබුඩාබි වලටද කියන එක. ඉතින් මම ඔයාලට අපේ කලින් වීඩියෝ එකේ කිව්වනේ එමිරේට්ස් 7ක් එකතු වෙලා හැදිච්ච රටක් කියලා මේක. ඉතින් ඔය 7න් ඔයා කොහෙටද යන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. මම කියන්නේ ඩුබායි වලට එනවා නම් ඔයාට සාමාන්‍යයෙන් කොස්ට් එක, ඔයාගේ බජට් එක හදාගන්න ඕනේ විදිය. මොකද අපි ඉන්නේ ඩුබායි වල නිසා. මොකද අබුඩාබි ෂාර්ජා කියන පැති සාමාන්‍යයෙන් ලිවිං කොස්ට් එක ටිකක් අඩුයි. ඉතින් යාළුවනේ ඔයා ඩුබායි ඔයා UAE එන්නේ ජොබ් එකක් හොයාගන්නනේ. අන්න එතනදී ඔයා එන්න හොඳම දිහාව තමයි ඩුබායි සහ අබුඩාබි කියන දිහා. මොකද ඩුබායි වලට වැඩිම පිරිසක් ජොබ් හොයාගෙන එන්නේ මේ ඩුබායි කියන්නේ UAE වල තියෙන දියුණුතම නගරය. ඉතින් ඔයාලට ජොබ් එකක් හොයාගන්න ලේසිම හා ජොබ් එකක් හොයාගන්න පුළුවන් වැඩිම ප්‍රවණතාවය තියෙන්නේ ඔයා ඩුබායි සිටි එකට ආවොත්. අබුඩාබි වලට ෂාර්ජා වලට ආවත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. දැන් යාළුවනේ අපි මේ වීඩියෝ එකකින් මේ විස්තර මේ බජට් එක හදාගන්න විදිය ගැන කියන්නේ විසිට් වීසා එකකින් එන ඔයාලට විතරයි කියන එක හොඳට මතක තියාගන්න. මොකද සමහර අය ඒජන්සි හරහා මේ රටට එනවා ජොබ්ස් වලට. ඉතින් අන්න ඒ අයට මේ තොරතුරු අදාළ වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒජන්සියක් කරහා එන අයට එයාලට ජොබ් එකත් එක්කම ඇකොමඩේෂන්, ෆුඩ්, ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන මේ හැම දෙයක්ම වගේ ලැබෙනවා. ඉතින් ඒ නිසා තනියෙන් හෝ කපල් එකක් විදිහට විසිට් වීසා එකක් දාගෙන එන ඔයාට තමයි මේ තොරතුරු වැදගත් වෙන්නේ. ඔන්න ඔයා දැන් ජොබ් එකක් හොයාගෙන මේ රටට එනකොට සාමාන්‍යයෙන් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වැඩි ප්‍රවණතාවයක් තියෙන සිටිස් 3ක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ තමයි ඩුබායි, අබුඩාබි සහ ෂාර්ජා කියන නගර තුන. ඩුබායි කියන්නේ මේ UAE වල තියෙන දියුණුතම නගරය. එතකොට අබුඩාබි කියන්නේ අග නගරය. එතකොට ෂාර්ජා කියන පැත්ත ගොඩාක් ඒ පැත්ත ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක්. ඒ පැත්තේ තියෙන්නේ ගොඩාක් දේවල් නිෂ්පාදනය කරන කර්මාන්ත. ඉතින් ඔන්න ඔය තුනට ඔයා ආවොත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ගොඩාක් කට්ටිය ඩුබායි එනවා කියලා ඩුබායි වලට එන්නේ මේ සිටි එක ගොඩක් බිසි. ඉතින් මේවායේ හැදෙන ඔපචුනිටිස් වැඩි නිසා. ඉතින් ඩුබායි වල ලිවිං කොස්ට් එක ගැන කතා කළොත් අබුඩාබි හා ෂාර්ජා වලට සාපේක්ෂව ඩුබායි වල ලිවිං කොස්ට් එක ටිකක් වැඩි. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද ඔයාට මෙහෙට එන්න ඇකොමඩේෂන් එකක්, ඔයාට ඉන්න රූම් එකක් හොයාගන්න පුළුවන් විදිහ. ඔයා තනියෙන් හෝ කපල් එකක් විදිහට එනවා නම් අපි මුලින්ම කතා කරමුකෝ ඔයා තනියෙන් එනවා නම් කොහොමද කියලා. ඔන්න ඉතින් ඔයාගේ කෙනෙක් මේ රටේ ඉන්නවා නම් එයාට ඉතින් ලේසියෙන්ම පුළුවන් එයාගේ තැන ඔයාට ඉන්න පහසුකම් තියෙනවා නම් එහෙමයි. එහෙම වෙනවා නම් ඉතින් ගොඩක් වෙලාවට ඔයාට ඉන්න තැනට කියලා වියදමක් නැති වෙන්න පුළුවන්. මම කියන්නේ ඔයාගේ නෑදෑ කෙනෙක් වගේ සමීප කෙනෙක් ඉන්නවා නම්. එහෙම නැත්නම් ඒ කෙනාට ඔයාට පුළුවන් රූම් එකක් වෙන් කරලා තියන්න. තව දෙයක් තමයි මෙහි ඔයා ඉන්න තැනක් ගන්නකොට පොඩි රූම් එකක් වුණත් ඔයා ගන්නකොට එතනදී ඔයාට රිෆන්ඩබල් ඩිපොසිට් එකක් තියන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් දිරාම් 300ක් දිරාම් 200ක් වගේ වෙන්න පුළුවන්. මම මේ කියන මිල ගණන් මම දිරාම්ස් වලින් තමයි කියන්නේ. ඔයා අද දවසේ රේට් එක බලලා රුපීස් වලට මේක කන්වර්ට් කරගන්න. ඉතින් එතකොට මෙහි තනි පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නකොට එයාට ඉන්න පුළුවන් ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. ඒ තමයි එකක් තමයි බෙඩ්ස් ප්ලේස්. ඒක තමයි චීප්ම, ඒ කියන්නේ මිලෙන් අඩුම ඔයාට ඉන්න පුළුවන් තැන. මේ බෙඩ්ස් ප්ලේස් කියන්නේ එතනදී ඇඳන් දාලා තියෙනවා උඩ ඇඳ සහ යට ඇඳ විදිහට.
ඔයාලා දන්නවනේ ඩබල් ඇඳන් කියන්නේ අන්න ඒ ඇඳවල. එන්න එතනදී උඩ ඇඳේ සහ යට ඇඳේ මිල ගණන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දිරාම් 400 වගේ ඉඳලා ඔයාලට ඒ ඇඳක් ලබා ගන්න පුළුවන්. එතනදී සාමාන්‍යයෙන් උඩ ඇඳ දිරාම් 400ත් 500ත් ඒ වගේ ගණන් වලට ඒ වගේම යට ඇඳ දිරාම් 500 600 700 ඔය වගේ ගණන් වලට ඔයාට තියෙනවා. එතන තියෙන ඉඩකඩ එතකොට පහසුකම් සමහර වෙලාවට පිරිසුදුකම මේ මේන්ටේන්ස් මතත් මේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් ওই බෙඩ්ස් ප්ලේස් එකේදී ඔයාට ලැබෙන්නේ නිදා ගන්න ඇඳ. ඊට අමතරව ඒ රූම් එකේ තව ඇඳන් දාලා ඒ කට්ටියත් ඉන්නවා. සමහර වෙලාවට ඒ ඇඳන් කර්ටන්ස් දාලා වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රයිවසි එකක් තමයි එහෙම තැනකදී ඔයාලට ලැබෙන්නේ. ඊට අමතරව ඔයාගේ බඩු ටික තියාගන්න යම් තැනක් ලැබෙනවා. ඊට අමතරව එතන තියෙන වොෂ්රූම් සහ කිචන් මේවා ෂෙයාරින්. තව දෙයක් තමයි ඔයා මෙහි ඉන්න තැනකට එනකොට ඔයාට එතනදී Wi-Fi, gas, electricity, water මෙන්න මේ දේවල් free. ඒ කියන්නේ හැම දෙයකම හරියන්න තමයි ඔයාගෙන් room rent එකක් හෝ ඔයා ඉන්න bed එකට rent එකක් ගන්න. ඔයාලට මේ වගේට පොඩි idea එකක් ගන්න අපි pictures දාන්නම්. එතකොට ඔයාලට තේරෙනවා bed space එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මෙහි තව තියෙනවා capsule, එතකොට partition. මේ capsule කියන එක පුංචි තනි කාමරයක්. ඒක ඔයාලට මට තේරෙන්නේ නැහැ තේරුම් කරන්න. ඒක පුංචි තනි කාමරයක්. ඒ කාමරත් හදන්නේ උඩ සහ යට විදිහට. ඒ කියන්නේ ගෙයක් ගත්තාම ඒක මැද්දෙන් වෙන් කරලා උඩ සහ යට පුංචි කාමර හදනවා. එතකොට ඒ කාමරවලදී උඩ කාමරේ මිලෙන් අඩුයි. එතකොට යට කාමරේ මිලෙන් වැඩි. සාමාන්‍යයෙන් ඒ වගේ කාමරයකුත් ඔයාලට දිරම් 700 800 වගේ ගණන් වලට උඩ රූම් එකක් උඩ කැප්සූල් ඒවා කියන්නේ කැප්සූල් කියලා. එතකොට යට කැප්සූල් එකක් සාමාන්‍යයෙන් දිරම් 800ට 900ට වගේ ගන්න පුළුවන්. මේ කැප්සූල් වල සාමාන්‍යයෙන් යට කැප්සූල් වල කපල්ස් වලට ඉන්නත් පුළුවන්. එතකොට කපල්ස් ඉන්නවා නම් මේවයි ගාන සාමාන්‍යයෙන් 1100 වගේ වෙනවා. මොකද ඒ කැප්සූල් සෝලෝ කැප්සූල් සහ කපල් විදිහට හඳුන්වනවා. එතකොට කැප්සූල් ගැන විස්තරේ එහෙමයි. ඔය කැප්සූල් එකකට සාමාන්‍යයෙන් ඔයාගේ මෙට්‍රස් එකේ පාලල සාමාන්‍ය සිංගල් මෙට්‍රස් එකක පාලල හා පුංචි ඉඩක් වගේ බඩු ටික තියාගන්න තියෙනවා. ඒකට ඩෝ එකක් තියෙනවා. ඒකේ තියෙන විශේෂත්වය ඒක පුංචි රූම් එකක්. ඔයාලට ඒකේ ප්‍රයිවසි එක තියෙනවා. ඊළඟට එතනින් ගියාට පස්සේ ඊළඟට අපි යන්නේ පාර්ටිෂන් එකකට. ඔයාලා කපල් එකක් විදිහට එනවා නම් ඉතින් ඔයාලට ඉන්න තියෙන ලාභදායීම හා ඉන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි මේ කැප්සූල් පාර්ටිෂන් එකක් කියන්නේ. ඉතින් මේ පාර්ටිෂන් තියෙනවා ලොෆ් ටයිප් කියලා. ඒ කියන්නේ පුංචි පඩිපෙලක් තියලා උඩට තමයි ඔයාගේ බෙඩ් එක තියෙන්නේ. යට ඔයාගේ බඩු ටික තියාගෙන ඉන්න පුළුවන්. අපි ඒකෙත් පින්තූරයක් ඔයාට දාන්න. දැන් මේ පාර්ටිෂන් මම මේ කිව්ව ලොෆ් ටයිප් පාර්ටිෂන් උත් ඒවත් සෝලෝ සහ කපල් විදිහට බෙදෙනවා. සාමාන්‍යයෙන් සෝලෝ පාර්ටිෂන් එකක් ඔයාලට දිරාම් 1100 ඉඳලා ඉහළට ගන්න පුළුවන්. ඒ කාමරවල ස්පේස් එක වැඩි වෙන තරමට සමහර වෙලාවට ඒකේ වින්ඩෝ එකක් තියෙනවා නම් සමහරලාට ඒකේ බැල්කනි එකක් තියෙනවා නම් එන්න ඒකේ ගාණ වැඩි වෙනවා. එහෙම තමයි ඉතින් මේ පාර්ටිෂන් රූම් රෙන්ට් එක යන්නේ. ඉතින් කපල් එකක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් 1300න් ඉහළට අර විදිහටම මිල ගණන් වැඩි වෙනවා. දැන් පාර්ටිෂන් එකක මිල ගණන් ওই විදිය. දැන් මම මේ ඔයාලට කියවන්නේ රූම්ස් කියලා පාර්ටිෂන් කියලා. හැබැයි ඔයාලට ඒක ගැන තේරුමක් තියනවද මම දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න විදිහ ඒ කියන්නේ අපි ගෙවල් වල ජීවත් වෙන විදිහේ රූම්ස් නෙමෙයි මේවා. මේවා හරිම පුංචි. මොකද මේ ඩුබායි කියන්නේ හරිම බිසි මිනිස්සු ඉන්න නගරයක්. ඉතින් මේකේ ඉන්න හැමෝම ජොබ් කරන අය තමයි වැඩි හරියක් ඉන්නේ. ඉතින් මෙයාලා වැඩට යනවා, ගෙදර එනවා, කනවා බොනවා, නිදිනවා. ඉතින් ඔය නිදා ගන්න ටිකට වගේ තියෙන ඉතින් ඒ තැනට ගොඩක් මාසේ පඩිය අරගෙන ගෙදරට සල්ලිත් යවන කට්ටිය ඉතින් ලොකු වියදමක් දරන්නේ නැහැ. ඉතින් එලාවකට ඒක තේරුමකුත් නැහැ. ගොඩක් තනියෙන් ඉන්න පුද්ගලයෝ එහෙම ඉතින් ඒක ගැන හිතන්නේ නැහැ. එයාලා ගාන අඩුම තැනක ඉඳගෙන ඉතින් ජොබ් එක කරගෙන ඉන්නවා. ඉතින් මම මේ කියන්නේ ඔයාට ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නකම් ඔයාට ඉන්න පුළුවන් විදි එහා ඒවට යන මිල ගණන්නේ. ඔයා එන්නේ තනි කෙනෙක්ද කපල් එකක්ද මත මම දැන් මේ කිව්ව මිල ගණන් අනුව ඔයා බජට් එක හදාගෙන බලන්න. ඒ වගේම මම මේ කියන්නේ ඔයාට අතේ තියෙන අවම ගාණක් තියාගෙන එන්න. මොකද සමහර වෙලාවට ගොඩක් අතේ සල්ලි තියාගෙන එන කෙනෙක්ට මීට වැඩිය සැප පහසුව ඉන්න පුළුවන් තැනුත් තියෙනවා. නිදහසේ ඉන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒවට ඔයාට වියදම් කරන්න පුළුවන් වෙන්න ඕනි. හැබැයි ඔයා සාමාන්‍යයෙන් මුදලක් අතේ තියාගෙන ආවත් මේ රටට ඔයා ජොබ් එකක් හොයාගන්නකම් ඔයාගේ අතේ තියෙන සල්ලි
බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඔයා වග බලා ගන්න ඕනි. මොකද යාළුවනේ ඔයා දන්නේ නැහැ මාස දෙකකින් ඔයාලට ජොබ් එකක් ලැබෙයිද කියලා. එහෙම නොවුනොත් ඔයාලට වීසා එකක් රිනිව් කරගන්න වෙනවා. අන්න එතනදී ඒ සල්ලි ඔයාලට වැදගත්. ඔයාලට ජොබ් එකක් ලැබෙනකන් හැම මාසෙම ඔයා මේ ඉන්න තැනට සල්ලි ගෙවන්න ඕනි. ඉතින් මේකට ඔයාලට ජොබ් එකක් ලැබෙනකන් ආදායමක් නැහැනේ. ඒ නිසා තමයි කන්න බොන්න මේ හැම දෙයකම ඔයා ගැතේ සල්ලි පරිස්සම් කරගන්න ඕනි කියලා කිව්වේ. ඉතින් දැන් ඉන්න තැන් ගැන කතා කළොත් ඔහොම තමයි. ඊට අමතරව තව මෙහි රූම්ස් ගන්න පුළුවන්. එතකොට ස්ටුඩියෝ තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් දිරාම් 2500 වගේ ඉඳලා ඉහළට ඔයාලට ගන්න පුළුවන්. ඒවත් සමහර රූම්ස් සමහර ස්ටුඩියෝස් ගොඩක් ස්ටුඩියෝස් නම් ෆර්නිචර් එක්ක ගෙදර බඩු මුට්ටු එක්කම තමයි ඔයාලට ලැබෙන්නේ. සමහර රූම්ස් ගොඩක් වෙලාවට හිස් තමයි ලැබෙන්නේ. ඔයාට අනිත් දේවල් ගන්න වෙනවා. ඒ වගේ මේ වගේ රූම්ස් වලදී ඔයාට වයිෆයි නෙමෙයි ඉලෙක්ට්‍රිසිටි හා වෝටර් ඔයාට ඒවා ෆ්‍රී ඒකටම ඉන්ක්ලූඩ් වෙනවා වගේ රෙන්ට් එකටම. හැබැයි සමහර තැන්වල ඔයාට ඒවට ඇඩිෂනල් පේ කරන්න වෙනවා. ඉතින් ඔන්න ඉන්න තැන් ගැන ඔයාට අයිඩියා එකක් ලැබුණා කියලා හිතනවා. හැබැයි දැන් ඔයා මේ ජොබ් එකක් හොයාගන්න කන්නේ ඔයාට හොඳ ජොබ් එකක් හම්බුනොත් එකමඩේෂන් උත් තියෙන. ඔයා මේ ප්‍රශ්නෙන් නිදහස් වෙනවා. එතකොට දැන් ඔයාට හොටෙල් එකක වගේ ජොබ් එකක් හම්බුනොත් ගොඩක් වෙලාවට එයාලා එකමඩේෂන් ප්‍රොවයිඩ් කරනවා. හොටෙල්ස් නොවුනත් ගොඩක් එකමඩේෂන් ප්‍රොවයිඩ් කරන ජොබ්ස් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් වුණොත් ඔයාට රූම් රෙන්ට් එකක් ගැන හිතන්න දෙයක් නැහැ. එතනින් එහාට ඔයාට ඒකට කියලා වියදමක් අයින් කරන්න දෙයක්වත් නැහැ. හරි. දැන් ඉතින් ඉන්න තැන් ගැනත් කිව්වා. ඒවයි රූම් රෙන්ට් එක ගැනත් කිව්වා. තව දෙයක් මම මේ කිව්ව රූම් රෙන්ට් එක මාසෙකට තමයි කිව්වේ. මාසෙකට ඔයා ගෙවන්න ඕනේ රෙන්ට් එක ගැන තමයි මම එතනදී කිව්වේ. ඊට අමතරව රිෆන්ඩබල් ඩිපොසිට් එකක් දිරාම් 200ක හෝ 300ක ගාණක් ඔයාලට ගෙවන්න වෙනවා. දැන් මේ ඔක්කොම කිව්වා. මම ඔයාලට මේවා හොයාගන්න විදිහ කිව්වේ නෑනේ. මම අර කලින් කිව්වා වගේ ඔයාගේ කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඔයා වෙනුවෙන් තැනක් හොයලා තියන්න. එහෙම නැතුව ඔයා තනියෙන් එනවා නම් ඔයා කොල්ලෙක් එනවා කියලා හිතන්නකෝ. එහෙම එනවා නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැනේ. ඔයා මාසෙ මුල හෝ අග මෙහෙට එනවා නම් තැනක් ඉතින් ඔයා කලින් හොයාගත්තේ නැතත් මෙහෙට ඇවිල්ලා ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා මෙහෙට එනකොට මේ ඩුබායි සිටි එකේ තියෙනවා පුංචි පුංචි නගර. ඒවා පුංචි නැහැ. සාමාන්‍යයෙන් ඒවා අපි හඳුන්වනවා අල්සත්වා, එතකොට අල්රිග්ගා, අල්බර්ෂා ඔය වගේ. ඔන්න ඔය පැති හරිම ජනාකීර්ණයි. මේ පැත්තේ තමයි ජොබ්ස් කරන ගොඩාක් කට්ටිය ඉන්නේ. මෙන්න මේ පැතිවල තමයි යාළුවා නතර වෙලා ඉන්නේ. මොකද මේ පැති හැම දෙයකටම පහසුයි. මෙට්‍රෝ වලට, බස් වලට, එතකොට ගොඩක් ට්‍රාන්ස්පෝර්ට්, කම්පැනි ට්‍රාන්ස්පෝර්ට්, ඒ වගේ ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් එන්නේ මෙන්න මේ පැතිවලට තමයි. ඉතින් ඒ වගේම ඉන්න බිල්ඩින් වලින් පහළට ගියාම හැමදේම අතලඟ ගන්න පුළුවන් සුපර් මාකට්ස්, හයිපර් මාකට්ස් මේ හැමදේම තියෙන නිසා තමයි මේ පැතිවල ගොඩක් ලොකු ජනගහනයක් ජීවත් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පැතිවලට තමයි ඔයා ජොබ් එකක් හොයාගන්න එන්න ඕනි. මොකද ඒ පැතිවලින් ඔයාට ඒ අවට ඔයාට CV දීලා ඔයාට එහෙමත් ඔයාට chance එකක් හොයාගන්න පුළුවන් වගේම ඔයා ආවට පස්සේ ඔයාගේ ඉන්න ෆ්ලැට් එකේ ඉන්න කට්ටියව ටිකක් අඳුරගත්තාම ඔයාට ඒ අය හරහා ජොබ් එකක් හොයාගන්න පුළුවන් පහසුකම් ඉතින් හදාගන්න පුළුවන් වෙයි. ඒ ජොබ් හොයාගන්න විදිහ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. දැන් ඒ ගැන මම ගොඩක් කතා කරන්නේ නැහැ. ඉතින් ඔයා ඒ මම කිව්ව පැතිවලට තමයි එන්නත් ඕනි. එතකොට ඔයා දැන් තැනක් හොයාගන්න මාසෙ මුල හෝ අග ඔයාට එනවා නම් ඒ කාලවල තමයි ගොඩක් අය මූව් වෙන්නේ. යාලා ඉන්න රූම්ස් වලින් තව රූම්ස් වලට මාරු වෙන්නේ. ඉතින් ඒ කාලෙදී ඔයාට ලේසියෙන්ම රූම් එකක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩුබිසෙල් කියලා ඇප් එකක් තියෙනවා. අන්න ඒකිනුත් ඔයාට පුළුවන් ඉන්න තැනක් හොයාගන්න. ඊට අමතරව ඔයාට පුළුවන් Facebook එකේ ඩුබායි ගෲප්ස් තියෙනවා. අන්න ඒ ගෲප් වලට ජොයින් වෙලා එහෙම නැත්නම් ඩුබායි පාටිෂන්, ඩුබායි කැප්සූල්, ඩුබායි බෙඩ්ස් ප්ලේස් වගේ දේවල් සර්ච් කළාම ඔයාට ඒවයි මේ අල්සත්වා, අල්රිග්ගා, අල්බර්ෂා ඔය වගේ පැති වලින් ගොඩාක් පාර්ටිෂන් රූම් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නනවා, පෝස්ට් පෙන්නනවා. අන්න ඒවයි තියෙන කන්ටැක්ට් නම්බර් වලට කන්ටැක්ට් කරගෙන ඔයාට පුළුවන් තැනක් වෙන් කරගන්න. සමහර වෙලාවට ඔයා හැම බුක් කරගෙන එන තැනක් එච්චරම හරි මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් සමහර වෙලාවට ඔයාට ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉඳලා හිමීට ඊළඟ මාසෙදී ඔයාට ඇවිදලා කරලා හොයලා බලලා තැනකට මාරු වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවි එන ඔයාට මාසයක් ඇතුළත ජොබ් එකක් ලැබෙන්න තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න ඕනි. හරි දැන් ඉන්න තැන් ගැන නම් ගොඩක් දේවල් කතා කළානේ. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඔයාලට මට කියන්න හිතුණ විශේෂ දෙයක්. ඒක තමයි ඔයාලා දන්නවද දැන් වෙලාව හරියටම පාන්දර 3යි. ඉතින් මේ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන්නේ මගේ හස්බන්ඩ් එක්ක ඇත්තටම නමුත් මේ වෙලාව මේ රට
මේ රටේ ඕනම වෙලාවක කාන්තාවකට පාරේ බැහැලා තනියම යන්න පුළුවන් ආරක්ෂාවක් තියෙනවා. ඉතින් අපේ රට ගැන මොකද හිතන්නේ? මම අපේ රටේ ආරක්ෂාව අව탁සේරු කරනවා නෙමෙයි. එතනදි තියෙන්නේ ඇත්තනම මිනිසුන්ගේ දියුණු මනස. මිනිස්සෙගේ දියුණුව, ඒ මනසේ එයා හිතන පතන විදිහ අනුව තමයි රටක ඕනම පුද්ගලයෙක්ගේ ආරක්ෂාව රඳා පවතින්නේ. ඉතින් මේ ඕනම රැයක ඕනම පාන්දරක ඕනම කළුවරක පාළු පාරක වුණත් තනියෙන් කාන්තාවකට පාර බැහැලා යන්න පුළුවන් ආරක්ෂාවක් මේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ තියෙනවා. ඉතින් ආරක්ෂාව අතින් ලෝකයේ පළමුණු තැනකට තියෙන රටක් තමයි මෙන්න මේ එක්සත් අරාබි එමිරාජ්‍යය කියන්නේ. ඉතින් ඒක අගය කරනවා අපි අපේ රටවල් ජීවත් වෙන විදිහට මේ රටවල් වල ඇවිල්ලා අපි වුණත් සමහරලාට වැඩ ඇරිලා රෑ එකට දෙකට තනියෙන් පාරේ යනවා. නමුත් කවදාවත් අපිට එහෙම කරදරයක් හිරිහැරයක් වචනකින්වත් කෙනෙක්ගෙන් වෙලා නැහැ. ඉතින් ඒකම අපි යමු අපේ කතා කර කර හිටමු මාතෘකාවට. අපි දැන් කතා කරමු ඩුබායි වල මේ ඔයාට කෑම බීමට කොච්චර වියදමක් යයිද කියලා. ඇත්තටම ඉතින් UAE කියන්නේ කෑම බීම වලට නම් ලොකු වියදමක් යන රටක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ රටට සාපේක්ෂව අපිට මේ රටේ මස් මාළු බිත්තර කිරි එළවලු පළතුරු මේ හැමදේම හොඳ මිල ගණන් යටතේ මිලදී ගන්න අපේ රටේ අපි ඉන්නකොට කනවා බොනවට වැඩිය අඩු වියදමකින් අපිට මෙහි හැමදේම කාලා බීලා ඉන්න පුළුවන් පහසුකම මේ රටේ පාලකයෝ හදලා තියෙනවා. ඒක මේ රටේ අයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ආර්ථිකයක් මේ රටවල් වල හදලා තියෙනවා. ඉතින් දැන් ඔයා විසිට් එකට එනකොට ඔයාගේ අතේ තියෙන බජට් එක එතකොට ඔයා පිරිමහගෙනනේ වැඩ කරන්න ඕනේ. අන්න එතනදී ඉතින් ආපු ගමන් හැමදේම කාලා බීලා වියදම් කරගන්න ඉතින් අපිට බැහැනේ. අන්න එතනදී අපි කෑම බීමට උනත් අපේ සල්ලි ටික මැනේජ් කරගෙන මේ දේවල් පිරිමහගෙන අපි වියදම් කරන්න ඕනි. ඔයාට මෙහි ඇවිල්ලා කන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි ඔයාට උයාගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කඩෙන් කන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මෙස් එකකින් කෑම ගන්න පුළුවන්. මෙස් එකක් කියන්නේ මෙහි තියෙනවා ලංකාවේ අය කරන ඒ කියන්නේ දැන් අපිට ඕනේ ලංකාවේ කෑමනේ. ලංකාවේ අය කරනවා එයාලා කෑම හදලා සාමාන්‍යයෙන් දවසට වේල් දෙකක් තමයි. දවසට වේල් දෙකක් හෝ එකක්. දවසට වේල් දෙකක් ඔයාට කෑම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක වේලකට කෑම ගන්නවා නම් දිරාම් 280ක් 350ක් වගේ වියදමක් අතර ගානකට මාසෙටම ඔයාට දවසට එක වේලක් කෑම ගන්න පුළුවන්. එහෙම නැත්නම් වේල් දෙකක් ඔයා මාසයක් කෑම කනවා නම් සාමාන්‍යයෙන් දිරාම් 320ක් 400ක් ඔය වගේ අතර ගානක් ඔයාට වේල් දෙකකට කෑමට මෙස් එකකට මාසෙටම සල්ලි ගෙවලා ගන්න පුළුවන්. ඉතින් එයාලා ඔයාට කෑම ගෙනත් දෙන අවස්ථාවක් තියෙනවා. හා ඔයාට ගිහිල්ලා කෑම එක ගන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඒක ඔයා හොයාගන්න මෙස් එක හා ඔයා ඉන්න තැන දුර ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඔයා කඩෙන් කෑම කනවා නම් ඒක නම් ඉතින් ටිකක් වියදම් යන වැඩක්. සාමාන්‍යයෙන් මෙහි බත් කනවා නම් ඉතින් මෙහි හැමතැනම තියෙන්නේ සාමාන්‍යයෙන් බිරියානි ගත්තොත් බිරියානි ඉතින් මෙහි හැමතැනම තියෙනවා. බිරියානි එකක් ගත්තොත් දිරාම් 12කට වගේ දිරාම් 12න් වගේ පටන් ගන්නෙ. ඉතින් ඔයා නිකන් බජට් කරලා බලන්න ඔයා ඒ දවසට ඔයාට එක වේලකට එක බිරියානි එකක් කන්න දිරාම් 12ක් යනවා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් අනිත් කෑම ගත්තාම පරාටා ඒ වගේ දේවලුත් තියෙනවා. පරාට එකක් සාමාන්‍ය දිරාම් 1යි 1.50යි. එතකොට ටී එකක් මෙහි කියන්නේ චායි කියලානේ. චායි එකක් දිරාම් 1යි. ඔය වගේ ගණන් වලට ඔයාට කඩෙන් කන්න පුළුවන්. ඉතින් ලංකාවේ කෑම කඩත් මෙහි තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ කෑම කඩවල අපේ රයිස් එකක් එහෙම ගත්තොත් දිරාම් 16න් දිරාම් 20න් ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඔයා කඩෙන් කනවා නම් ටිකක් ඉතින් මාසෙට ඔයාට ලොකු වියදමක් යනවා. ඊළඟට ඔයා උයාගෙන කනවා නම් ඔයා උයාගෙන කන එක තමයි ඔයාට ලාභදායීම හා ඔයාට විශ්වාසවන්තම දේ. ඉතින් ඔයා උයාගෙන කන්න ඔයාට බඩු ගන්නකොට මෙහි හයිපර් මාකට් සුපර් මාකට් වල සාමාන්‍යයෙන් හැම වීකෙන්ඩ් එකකම ඔෆර්ස් දානවා. ඔයාලා මෙහි තියෙන හයිපර් මාකට්ස් වල ඇප් තියෙනවා. ඔයාලා මෙහි ආවට පස්සේ ඕනනම් ඔයාලට පුළුවන් ඒ ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒ ඇප්ස් වල ඒ වීකෙන්ඩ්ස් වල හෝ යම්කිසි උත්සව අවස්ථා විශේෂ අවස්ථා වල එයාලගේ දාන ඔෆර්ස් හැමදේම පෙන්නනවා. එතකොට අන්න ඒ දවස් වලට ඔයාට ගිහිල්ලා
ඒ බඩු අඩුවට තියෙන දේවල් ඔයාලට ගන්න පුළුවන්. මෙහෙ ගොඩක් අය ඒ දේ කරනවා. මොකද ඒකේ කිසිම වරදක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ දේවල් ලොකු ගණන් වලට යනවා. එයාලා එකපාරටම ඔෆර්ස් දාලා ඒ විදිහට අඩු ගානට විකුණනවා. ඉතින් එතකොට ඒ තැන්වලදී ඔයාගේ මේ මුදල් පිරිමහා ගන්න පුළුවන් ක්‍රම තමයි මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් බිත්තර 30 පැක් එකක් දිරාම් 13 විතර ඉඳලා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම සමහරවිට සොසේජස් පැකට් 3ම දිරාම් 8ට 9ට වගේ දාලා තියෙන වෙලාවල් තියෙනවා. මේ බිත්තර සොසේජස් කියන එක නම් හැම වෙලේම වගේ තියෙන ඔෆර් එකක්. ඒක සාමාන්‍යයෙන් හයිපර් මාකට්ස් වල සුපර් මාකට්ස් වල මේ දෙකේම නිතරම වගේ යන එකක්. ඒක ඔෆර් එකක් නෙමෙයි. ඒක රෙගුලරි තියෙන දෙයක්. ඉතින් ඊට අමතරව කිරි ඒ වගේ දේවල් එතකොට ඒ ලෙවල් පළතුරු ඉතින් ගොඩක් වෙලාවට මිලෙන් අඩුයි. මස් මාළු වගේ දේවලුත් ඔෆර්ස් දානවා. ඉතින් ඔයා මෙහි ආවට පස්සේ චුට්ටක් පළවෙනි දවසේ ඔයා රෙස්ට් කළාට පස්සේ ඔයාට එළියට බහලා ඇවිදින කරනකොට ඔයාට ඒවා ගිහිල්ලා බලලා ඔයාට මේව අවබෝධ කරගන්න පුළුවන්. මේ දේවල් වලට යන මිල ගණන් එතකොට ඔයාගේ අතේ තියෙන ගානේ හැටියට ඔයා මේ දේවල් බලලා ගන්න ඕනි. එතකොට හාල් වගේ වුණත් දිරාම් 15 වගේ ඉඳලා කිලෝ 5 ඔයාට ගන්න පුළුවන්. එක එක වර්ගයේ හාල් තියෙනවා. ඒවත් ඉතින් ඔයා කාලා බලලා තමයි ඉතින් ඔයාම තීරණය කරන්න ඕනි. කොහොමද කියලා ඉතින් ඔයාට හරියන්නේ මොනවද? එහෙම. ඉතින් කෑම බීමට සාමාන්‍යයෙන් කෙනෙක් ඔයා උයාගෙන කනවා නම් ඔයාට මාසෙකට දිරාම් 250ක 300ක වගේ වියදමක් අතරතුර ඔයාට මේ කෑම ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම උයනකොට ඔයාට හැමදාම උයන්න අවශ්‍යත් නැහැ. මට දවස් දෙකකට වගේ උයා ගන්න පුළුවන්. මේ ඉතින් කෑම බීම ඔයා උයාගෙන කනවා නම් තියෙන වැදගත් දේ තමයි ඔයාට සාමාන්‍යයෙන් ඔයා උයා ගන්නකොට වේල් තුනම ඉතින් ඔයාට කන්න පුළුවන්. මොකද ජොබ් එකක් හොයාගන්නකම් ඔයා ඉන්නේ රූම් එකට වෙලා. ඉතින් ඔයා එහෙම ඉන්නකොට මේ AC රූම්ස් වල ඉන්නකොට නිතරම බඩගිනි වෙනවා. ඉතින් ඔයා උයා ගන්න පුළුවන් නම් ඒක ඔයාට ලේසියි. කපල් එකක් ඉන්නවා නම් ඇත්තටම ඔයාලා කඩෙන් කන එකවත් මෙස් එකකින් කන එකවත් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට බඩු අරගෙන උයා ගන්න පුළුවන්. ඒක හරිම පිරිමැසුම්දායක හා හරිම හොඳ වැඩක්. ඊළඟට අපි කතා කරමු ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් වලට කොච්චර වියදමක් යයිද කියලා. ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ඔයා මේ රටට ආවට පස්සේ ඔයාට හදිසියේ CV එකක්, ඒ කියන්නේ CV drop කරන්න හෙට මෙහෙට ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනි. ඒ CV දෙන්න යනකොට ඒ වගේම ඔයාට ඉන්ටර්විව් එකක් ආවහම ඔයා ඉන්ටර්විව් වලට යන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ්ස් මොනවද? මෙහි මෙට්‍රෝ තියෙනවා. මෙට්‍රෝ එක කියන්නේ කෝච්චිය වගේ එකක්. ඒක රේල් පීල් එක තමයි යන්නේ. හැබැයි අපේ ලංකාවේ කෝච්චියයි මෙහි මෙට්‍රෝ එකයි හාත්පසින්ම වෙනස්. පහසුකම් වගේ මේ හැමදේම. අපේ සමහර වීඩියෝස් වල අපි මෙට්‍රෝ ගැන පෙන්නලා තියෙනවා. අපි ඒව ගැන ඉදිරියට අපේ වීඩියෝස් වලදී අරගෙන එන්නම්. ඊළඟ දේ තමයි බස් වලත් ඔයාලට යන්න එන්න පුළුවන්. ඊළඟ එක තමයි ටැක්සි. හැබැයි ඩුබායි ටැක්සි හරිම ඩේන්ජරස්. මොකද ඒවට නම් ලොකු ගාණක් යනවා. ඔයාලා ටැක්සි එකක නැගලා ඉන්නකොට වේටින් එකට ලොකු ගාණක් යනවා. ඒක හරිම ප්‍රසිද්ධ කතාවක් මේ ඩුබායි වල. ඉතින් ටැක්සි වල යනකොට ටිකක් වියදම නම් වැඩි. ඔයාට යන්න පුළුවන් හොඳම දේ තමයි බස් සහ මෙට්‍රෝ. ඉතින් මේ දෙකේ යනකොට වගේම ටැක්සි එක යනකොට උනත් මෙහෙ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන්. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට පාවිච්චි කරන්න පුළුවන්. අපිට කාඩ් එකක් තියෙනවා. ඒක හඳුන්වන්නේ නෝල් කාඩ් කියලා. ඉතින් මේ නෝල් කාඩ් එක රීචාර්ජ් කරගත්තාම ඔයාට මෙහි තියෙන බස්, මෙට්‍රෝ, එතකොට ටැක්සි වගේම බෝට්ටු භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න මේ නෝල් කාඩ් එක ඔයා මෙහෙට ආවට පස්සේ මුලින්ම මෙට්‍රෝ ස්ටේෂන් එකකින් ඒක මිලදී ගන්න ඕනේ. ඒ නෝල් කාඩ් එකකට යනවා දිරාම් 25ක මුදලක්. ඊළඟට ඔයා ඒ මෙට්‍රෝ කාඩ් එක, ඔයා ඒ නෝල් කාඩ් එක රීචාර්ජ් කරගන්නත් ඕනේ. මිනිමම් රීචාර්ජ් amount එක දිරාම් 20ක් වෙනවා. අපි මෙහෙට එනකොට නම් ඉස්සර මිනිමම් amount එක දිරාම් 5යි. හැබැයි දැන් මේ මෑතකදී ඒක වෙනස් කළා. දැන් ඔයාලට මිනිමම් දිරාම් 20ක් රීචාර්ජ් කරන්න වෙනවා. ඉතින් ඒකට බලන්න ඔයාට සාමාන්‍යයෙන් මෙහි මැක්සිමම් ගමනකට දිරාම් 7.750ක් කැපෙනවා. ඒ කියන්නේ ඔයාගේ කාඩ් එකේ හැම වෙලේම දිරාම් 7.750ක බැලන්ස් එකක් තියෙන්න ඕනේ. මෙහි යාළුවනේ ඔයාලගේ නෝල් කාඩ් එකේ සල්ලි නැත්තම් කීයටවත් අර බස් වල ටිකට් ගන්න නැතුව ලංකාවේ සමහර අය යනවනේ. ඒ වගේ නම් යන්න බෑ. මොකද මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට ඕනම වෙලාවක RT එකකින්, ඒ කියන්නේ රෝඩ් ඩෙවලොප්මන්ට් එකෙන් එනවා. ඇවිල්ලා එයාලා මේ නෝල් කාඩ් එකේ එයාලගේ පොඩි මැෂින් එකක් තියෙනවා. ඒකෙන් චෙක් කරනවා. ඒ වෙලෙදී අපේ කාඩ් එකේ බැලන්ස් එක තිබ්බේ නැත්තම් එයාලා ඔයාලට දිරාම් 200ක හා ඒ එකේ දේවල් වලට අනුව එතනින් එහාට ලොකු ෆයින් එකක් ලබා දෙනවා. ඉතින් ඒ ෆයින් එකත් ඔයාලට ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් මේ රටවල කරන්න බෑ. ඉතින් ඔයා හිතන්න සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පෝර්ට් වලටත් ඔයාට
දිරාම් 200ක විතර 200ක 300ක විතර ඒ වගේ බජට් එකක් හදාගන්න වෙයි. ඒක ඇත්තටම ඔයා ඉන්න කාලය අනුව හා ඔයා හෙට මෙහෙට යන විදිහ අනුව ඉතින් ඒක වෙනස් වෙනවා. මොකද ඔයා මෙහෙට ආවට පස්සේ සමහර අය ඉන්නවා මෙහෙට ආවට පස්සේ ඇවිදලා කළා එන්ජොයි කරලා ඔක්කොම කරලා අන්තිම කිට්ටු වෙලා ජොබ් හොයන්න හදන. එහෙම වෙන්න බෑ. ඔයා මෙහෙ ආවට පස්සේ හැමතැනම ඇවිදලා මහන්සිය නොබලා හැමතැනම ඇවිදලා ඔයා පුළුවන් තරම් CV දීලා ඉන්න කට්ටියට කතා කරලා ඔයා ජොබ් එකක් හොයාගන්න උපරිම කැප වෙන්න ඕනි. ඉතින් ඒ නිසා ට්‍රාන්ස්පෝර්ට් වලටත් ඔයා දිරාම් 200ක් 300ක් වගේ මුදලක් ඔයාගේ අතේ තියාගෙන එනවා නම් ඉතින් ගොඩක්ම හොඳයි. හරි දැන් අපි කතා කරමු මෙහි ඔයාට මොබයිල් රීචාර්ජ්. ඇත්තටම මොබයිල් රීචාර්ජ් කරන එක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඔයා මේ රටට එනකොට මුලින්ම ඔයා විසිට කෙනෙක්නේ. ඔයාට එයාපෝට් එකෙන් SIM එකක් ලබා දෙනවා. අන්නේ SIM එකට ඔයාට රීලෝඩ් කරගන්න පුළුවන් මෙහි කමියුනිකේෂන් එකකින්. ඊට අමතරව එහෙමත් නැත්නම් මෙහි හැමතැනම වගේ Wi-Fi තියෙනවා. දැන් ඔයා ඉන්න තැන, ඔයා නතර වෙලා ඉන්න තැන, ඔයාගේ රූම් එකේ ඔයාට කොහොමද ෆ්‍රී Wi-Fi තියෙනවා. ඊට අමතරව මෙහි මෙට්‍රෝ ස්ටේෂන් වල එතකොට ඔයා යන shopping mall වල හැම පොදු තැනකම වගේ ඔයාට ෆ්‍රී Wi-Fi කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට එහෙම නැතුව පාරදී වගේ අවශ්‍යතාවයක් වෙයි කියලා හිතනවා නම් ඔයාට කමියුනිකේෂන් එකකින් දිරාම් 5ක් වගේ හෝ ඊට වැඩි මුදලක් දාලා ඔයාගේ SIM එක රීචාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ SIM එක ඔයාට වැලිඩ් වෙන්නේ මාස 2යි. ඔයාගේ විසිට් කාලය පුරාවට විතරයි. ඊළඟට ඔයාට ජොබ් එකක් ලැබුණාට පස්සේ ඔයාට SIM එකක් ගන්න සිද්ධ වෙනවා. ඒ SIM එක මාස 2කින් ඔයාගේ මේ එයාපෝට් එකෙන් දෙන SIM එක මාස 2කින් ඔටෝමැටික් කැන්සල් වෙනවා. ඉතින් ඒව ගැන නම් කතා කරන්න තියෙන ওই ටික විතරයි. මෙඩිකල් ගැන කතා කළොත් මම මේ පොඩි අදහසක් දෙන්නේ. මේ රටේ බෙහෙත් වගේම වෛද්‍ය පහසුකම් මිලෙන් අධිකයි. ඒක හැමදේම වගේ. ඔයාට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙන ජොබ් එකක් ලැබුණාම ඔයාට අසනීපයක් වුණත් ඒ ඉන්ෂුරන්ස් එක හරහා ඔයාට ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් ඊට අමතරව ඔයා ඉන්ෂුරන්ස් එකක් නැතුව ඉන්නවා නම් අන්න එතනදී මෙඩිකල් වලට ඔයාට යන වියදම ටිකක් මෙහෙ වැඩි. ඒ කියන්නේ ඔයා ෆාමසි එකකින් දැන් අපේ ලංකාවේ සාමාන්‍යයෙන් අපි මොනවා හරි බෙහෙත් ගිහිල්ලා ඉල්ලුවාම දෙනවා. නමුත් මෙහෙ ෆාමසි වල ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව එහෙම බෙහෙත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ආවට ගියාට එහෙම බෙහෙත් ගන්න කරන්න අපහසුයි අසීරුයි වගේම මිල ගණනුත් මෙහෙ වැඩි. ඉතින් ඔයා විසිට් එකක් එනකොට අනිවාර්යෙන්ම ඔයාට මොනවා හරි ඔයාගේ අසනීප තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒවයි වෛද්‍ය වාර්තා වගේම ඔයා දීර්ඝකාලීනව මොනවා හරි බෙහෙත් බොනවා නම් අන්නේ බෙහෙත් බකප් එකක් ඔයා අරගෙන ඉන්න. ඔයාට සමහර වෙලාවට ඔයා ඒ බොන බෙහෙත් මේ රටවල හොයාගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා ගොඩක් මිලෙන් අධික වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඒ බෙහෙත් අනිවාර්යෙන්ම අමතක නොකර ඔයා අරගෙන එන්න. ඒ වගේම ඊට අමතරව ඔයාට සාමාන්‍ය උණ කැස්සකදී ලෙඩ දුකකදී ඔයාට බොන්න පුළුවන් පැනඩෝල් වගේම ඔය සිද්ධාලේ පහසුමුදකම් ඔය වගේ බෙහෙත් අපේ ගෙවල් නිතරම තියෙන බෙහෙත් තියෙනවනේ. අන්න ඒ දේවලුත් ඔයා අරගෙන එන්න. ඒවා ඔයාට වැදගත් වෙනවා. මොකද විසිට් එකේ ඉන්නකොට මේ අමතර වියදම් වලට ඔයාගේ අතේ ගේන සල්ලි වියදම් කරන්න ඔයා තියාගන්න එපා. මේ සල්ලි කියන දේ ඔයා ජොබ් එකක් හොයාගන්නකම් ඔයා ජොබ් එකක් හම්බ වෙලත් ඔයාට මාසයක් ගිහිල්ලා පඩියක් ලැබෙනකම් බොහොම වැදගත්. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ අපි එහෙම සල්ලි නාස්ති කළෙත් නැහැ. අපි මෙහි ඇවිල්ලා අපිට නොහිතපු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිත් වීසා රිනිව් කළා. ඉතින් අන්න ඒ නිසා ඒ දේවල් ඔයා මේ මුදල් කියන දේ ගොඩාක් පිරිමැසුම්දායකව පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඔන්න ඉතින් මම හිතනවා සම්පූර්ණ ඔයාලට අදහසක් ලැබුණා ඩුබායි එනකොට මේ කරන දේවල් වලට මේ අවශ්‍ය දේවල් වලට ඔයාගේ බජට් එක කොච්චර හදාගන්න ඕනේද කියලා. මට සම්පූර්ණ ගාණක් විදිහට කියන්න බෑ ඔයා මෙන්න මෙච්චරක් දිරාම් මෙච්චරක් රුපියල් ලක්ෂ මෙච්චරක් අරගෙන එන්න කියන එක. මම දැන් කිව්ව දේවල් එකතු කරලා බලලා ඔයා එන්නේ තනි කෙනෙක්ද ඔයා එන්නේ කපල් එකක්ද කියන එක මත හා අනිත් දේවල් එක්ක ඔයාගේ ගාණ හදාගෙන ඔයා තීරණය කරගන්න ඔයාට මෙහෙට එන්න කොහොමද මුදලක් ඔයා හදාගන්න ඕනිද කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාතෘකා ටික. ඊළඟ වීඩියෝ එකකින් අපි අරගෙන එනවා තවත් වැදගත් දේවල් ගොඩක්. ඔයා මෙහි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? එතකොට ඔයා CV එකක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ගොඩක්. ඉතින් ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්කත් share කරගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න. මේකේ පළවෙනි වීඩියෝ එකත් අමතක කරන්න එපා. බලන්න මේ වීඩියෝ එක අවසානයේ ඔයාට මේ වීඩියෝ එක පෙන්නනවා. ඔයා ඒක touch කළාම ඔයාට automatic මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙනම්
ඔයාලගේ බලාපොරොත්තු හැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.